හයි නිල් පාට මල් දාලා ලස්සන ෆ්ලවර් පොට් එකක් ඕනේ කියලා මගෙන් කෙනෙක් ඉල්ලුවා. ඒක තමයි මම අද මේ හදන්නේ. මෙන්න මේ විදිහට නිල් පාට පයිප් ක්ලීන් එකක් අරගෙන මම මෙන්න මේම මල් පෙති 6ක් මලක් තමයි මම හදාගන්නේ. මේක මට ලේසිම විදිහ මේක තමයි හදන්න. හැබැයි අර ලයිටර් එක එහෙම ඔතලා හරි පෑන් එක හරි ඔතලා හදනවත් මම දැකලා තියෙනවා. ඒ විදිහට හදන්නත් පුළුවන්. හැබැයි මට හදන්න ලේසිම විදිහ මේක. ඉතින් මම ඒ විදිහට තමයි මේ මල හදාගන්නේ. පෙති 6ක මලක් මෙන්න මේ විදිහට හදලා. ඉතින් මේ පෙති ටික ලස්සනට අතින් ලස්සන කරගන්න ඕනේ. පෙත්ත මේ විදිහට නවල ලස්සනට අතින් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ මල මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මෙහෙම මලක් තමයි මම හදාගන්නේ. ඉතින් මම මේ පෙති ටික ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාලට ලස්සනට මේ විදිහට නවලා හදාගන්න. මෙන්න මෙහෙම තමයි මම මේ නිල් පාට දෙකකින් තමයි මේ මල් ටික හදාගත්තේ. මේ ෆ්ලවර් පොට් එකට මම මල් 30ක් ඇඩ් කරනවා. දැන් අපි බලමු මේ මලේ ඉතුරු කොටස කොහොමද හදන්නේ කියලා. මේ කහ පාටින් මම හදාගන්නේ මලේ මැද කොටස. මෙන්න මේ විදිහට තමයි මම මලේ මැද කොටස හදාගන්නේ. මෙන්න මෙහෙම මලේ මැද කොටස හදාගෙන අපි මේක මලට කොහොමද මේ මලට නටුව හයි කරගන්නේ කියලා බලමු. මේ විදිහට මල මේ කොළ පාට කූරක් අරගෙන මේ මලේ හරි මැද්දෙන් මේ විදිහට අපි මේ මලට නටුව දාගන්නවා. ඊට පස්සේ B6000 කියන මෙන්න මේ ගම් එක තමයි මම මේ වැඩවලට පාවිච්චි කරන්නේ. හොඳ ගම් එකක් මේක. මේ විදිහට ගම් ටිකක් මේකට දාලා අපි මුලින් කහ පාටින් හදාගත්ත මලේ මැද කොටස අරගෙන මෙන්න මේ විදිහට මේ මලට මෙන්න මෙහෙම තියලා අලව ගන්නවා. එතකොට අර මලේ නටුව කොටසයි මේ මලේ මැද කොටසයි හොඳට එකට ඇලිලා මේ නටුව ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම මේ මල් එකට කොළ හදාගන්න තමයි හදන්නේ. මේ විදිහට කොළ පාට පයිප් ක්ලීනර් දෙකක් මම එකට ගන්නවා. ඊට පස්සේ සුදු පාට එකක් අරගෙන මෙන්න මේ විදිහට මට බලා ගන්න පුළුවන් කොහොමද මම මේකට කොළේ හදාගන්නේ කියලා. මම පාට දෙකකින් මේ කොළේ හදාගන්නේ. මොකද කොළ පාටින්ම හදාගන්නවට වඩා මෙන්න මේ විදිහට කලර් මික්ස් කරලා හදාගත්තාම ඒක ලස්සනයි. මෙන්න මේ විදිහට කොළේක හැඩේන